නිමල් පොඩි මහත්තයා අවුරුදු සරුද නිමල් මොන අවුරුද්ද පොඩි මහත්තයා දුප්පත් අපිට. ඇඳුම් බැලඳුම් දැක්කම නම් එහෙම හිතන්න අමාරුයි හැබැයි. මේ මම වැඩ කරන තැනින් අවුරුද්දට කියලා ලැබුණු තෑග්ග. නැත්තම් අපිට කොහෙන්ද පොඩි මහත්තයා මේව ගන්න සල්ලිය? මේ නිමල් දන්නවනේ පොලිය ගෙවන්න හොඳටම පරක් වෙලා තියෙන්නේ කියලා. ඔව් පොඩි මහත්තයා. දන්නවනේ අපිට මේ ටිකක් ප්‍රශ්න වැඩි. ඒත් මම මේ ණය ටික කොහොම හරි ඉක්මනට ඉවර කරලා දාන්නම් පොඩි මහත්තයා. අපිටත් ප්‍රශ්න තියෙනවා නිමල්. කරන්න දෙයක් නැහැ. අද හෙටම ණය ටික ගෙවලා දැම්මේ නැති වුණොත් අපිට මේ ගේ ඉඩමයි විකුණලා දාන්න වෙනවා. අනේ පොඩි මහත්තයා මට අම්මටයි මේ ගෙවල් දොරවල් දාලා යන්න එන්න කියලා තැනක් නැහැ. අපිට තව ටික දවසක් දෙන්න. නිමල්ට මම දවස් 2ක් දෙනවා. මම යනවා. නිමල් මොකෝ මේ පැත්තේ? රංජී මට පොඩි උදව්වක් ඕන. මොකද්ද බං? මම අර අම්මගේ බෙහෙත් වලට හදිස්සි වෙලා ගේ ඉඩමයි උකස් කළානේ හෙට්ටි මුදලාලට. ඉතින් තව දවස් දෙකකින් සල්ලි නොදුන්නොත් ඉඩම විකුණනවා කිව්වා බං. ඉතින් ඔබ මට මොකද්ද කියන්නේ? උඹට පුළුවන් නම් මට සල්ලි ටිකක් දියා. මොන මගුලක් කරලා හරි මං ඒක ඉක්මනට බේරන්න. ඔබට විකාරද නිමල් මේ අවුරුදු ළඟ තියාගෙන සල්ලි ඉල්ලන්නේ? අනේ බං නිමල් ඵලයන් බං. මංජු කියවන්නේම මට පොඩි සල්ලි හදිසියක් බං. ඒ මොකෝ? අර අපේ අම්මට බෙහෙත් ගන්න හදිසි වෙලා ඉඩමයි ගේ හෙට්ටි මුදලාට උකස් කළානේ. තව දවස් දෙකක් යන්න කලින් සල්ලි ඉල්ලනවා බං. නැත්නම් ඉඩමයි ගේ විකුණනවා. අනේ මන්ද බං උඹගේ අම්ම උඹට පුදුම වදයන්නේ බන් දෙන්නේ නෑ බං. මං නම් කියන්නේ බෙහෙත් කළ දේරුවක් නෑ. වෙන දෙයක් වෙන්න දීලා බලාගෙන ඉඳපන්. මේ මංජු මම උඹෙන් උදව්වක් ඉල්ලුවා. ඔබට කරන්න පුළුවන් නම් පුළුවන් කියපන් බෑ නම් බෑ කියපන්. මගේ අම්ම ගැන මම බලාගන්න. මේ පාර ලිස්සන ගහ තරගෙන දිනන කට්ටිය රුපියල් 25000ක් දෙනවලු. සිරාවට ලිස්සන ගහ නගිමුද? දින කණ්ඩායමට සල්ලි වලින් 25000ක් දෙනවලු. අපිට පුළුවන් වෙයිද? අපිට පුළුවන්. හැබැයි අපි මේ සල්ලි වලින් පොඩි වැඩක් කරන්න ඕනේ. මොකද්ද? දුප්පත් වෙලා ඉපදුනාම මේ වගේ දේවල් ජීවිතේට සාමාන්‍යයි තමයි. ඒත් මම කාටවත් වැරද්දක් කරන කෙනෙක් නෙමෙයි. මම ප්‍රාර්ථනා කරනවා
මේ හැමදේම ඉක්මනින්ම හරියන්න කියලා. මෙවර ලිස්සන ගස නැගීමේ තරගයේ ජයග්‍රහණය හිමි කරගෙන තියෙන්නේ ෂෙහාන් ඉඳුවරගේ කණ්ඩායමයි. නිමල් අයියේ මල්ලිලා අපිට ආරංචි වුණා පොඩි මහත්තයා ඇවිල්ලා ණය සල්ලි ඉල්ලුවා කියලා. ඔව් මල්ලි. සල්ලි හොයාගත්තද අයියේ? ඉල්ලන්න පුළුවන් හැමෝගෙම ඉල්ලුවා මල්ලි. හරි ගියේ නැහැ. මේ අහන්නකෝ අයියේ අපිට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම අයියා අපිට උදව් කරානේ. අපිට ඒ හැමදේම මතකයි. අපි අද ආවේ අයියට උදව්වක් කරන්න. ඒ මොකද්ද මල්ලි? මේ ගන්න අයියේ. මේ මොකද්ද මල්ලි? අද ලිස්සන ගහ තරඟ දිනුවේ අපි ඒකෙන් අපිට 25000ක් හම්බුණා. මේ ඒ සල්ලි අයියා ගේ බේර ගන්න. මම මේක ගන්න එක හරිද බං? අයියා ගේ බේර ගන්නකෝ. අපිට සල්ලි වලට වඩා මනුස්සකම තමයි වටින්නේ. මට තේරෙන්නේ නැහැ බං උඹලට කොහොම ස්තුති කරන්නද කියලා. ඒ හිතන්න එපා අයියේ. අපි එහෙනම් යනවා අයියේ. අයියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාලා හැමෝටම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.